ඉතින් හැමෝටම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද අපි ආවා මේ කොහෙද මේ පොල්කොට ජලාශය. පොළොවට ජලාශය. පොල්කොට ජලාශයේ කම්මුගම තොටුපළට තමයි අපි යත්තු. ඔව්. ඕනකම තොරපොලෙන් තමයි අපි නැග්ගේ. ඉතින් අද ඇවිල්ලා තියෙන්නේ වෙනස් වැඩකට. වෙනස් විදියට දකින්න වෙනස් විදියට බලන්න තමයි අද කට්ටියට තියෙන්නේ. ඉතින් මේ දීවර කර්මාන්තය ඒක ගැන කතා කරනවා. ඉතින් ඒ වගේම මේ පොළොවට ගඟ පොළොවට ගඟ ගැන කතා කරන්න. අපි ඉතින් එකතු වෙලා ඉන්න වෙලාවේ මාමගේ නම කියමු මුලින්ම. මම දාස්රට්ටේ. මුනිදාස රුචුව. හරි. ඉතින් ආව මේ කොයි කාලේ වගේ තමයි මේ රස්සා වැඩියාව නෙටෙන් පටන් ගත්තා. මම රැකියාවට නිරත වෙලා දැන් අවුරුදු 30ක් 35ක් වගේ. 30ක් 35. ඒ කියන්නේ ගොඩ කාලයක් ලොකු අත්දැකීමක් තියෙනවා. ඔව් ලොකු අත්දැකීමක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ මේ ගඟේ තව මාමාගේ වැඩ කරන කී දෙනෙක් වගේ ඉන්නවද? තව ඉන්නවා 25ක් විතර. 25ක් විතර ඉන්නවා. එතකොට කොහොමද මේ රැකියාවේ වැඩ කටයුතු වෙන්නේ? ඒ කියන්නේ කොයි වගේ වෙලාවටද? මේක අපි හවස 4ට විතර වගේ තමයි මේකට යන්නේ. ඔව්. ඊට පස්සේ ඉතින් එතන ඉඳලා රැඩ් වෙනකම් ඉතින් මේකේ තමයි අපේ ජීවිතේ මේ ඔරුවේ තමයි. ඔරුව තමයි. ඔරුවේ තමයි. එතකොට මේ ඔරුව විතරද මේකට දාන්නේ බෝට්ටුවේම දානවද කොහොමද? ඔට්ටු දානවා සාමාන්‍ය ඉතින් ඔය මේ විනෝදෙට වගේ යන අය තමයි දාන්නේ. නැතු බෝට් එකකට දාන්න තහනම් ඒ දැම්මත් දාන්නේ උදේ 10න් පස්සේ කෙනෙකුට බෝට් එකක් දාලා යන්න පුළුවන්. අවස 4 වෙනකම්. ඔව්. අවස 4න් පස්සේ ආයෙ දාන්න බෑ. මොකද ඉවර කරවන්තේ ඉතන ටීම් ඉන්න මේ දෙන්නට අවහිර වෙන ඉන්න. දාපු උදැල්ල වලට නේ. ඔව්. ඒක නෑනේ මම ඉතින් අපි දැන් ගඟ මැදට ටිකක් ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම හුලම් පාරකුත් තේනවාද? කොහොමද මේ හුලම් පාරත් එක්ක පදින එක? ගොඩක් වෙහෙසයි. ගොඩක් අමාරු වැඩක්. අද මේ වගේ දවස් වලට තමයි අපිට පොඩ්ඩක් දුෂ්කරතා තියෙන්නේ. නැත්නම් අනිත් දවස් වල නම් ප්‍රශ්නයක් නැහැ. මේ දවස් වල ඉතින් පොඩ්ඩක් මේ හුලම් වැටෙනවා. මේ අගෝස්තු මාසයේ ඉතින් ළමයින්ගේ ඉතින් සරුංගල් යවන කාලේනේ. ඉතින් ඒක නිසා මේ හුලම් ටිකක් මේ ටිකේ වැටෙනවා. වැටෙනවා නේ. ඉතින් මේ කොහොමද මේ දවස්වල මාළු එහෙම ඉන්නවද කොහොමද? මාළු කියන්නේ ඉතින් දැන් මේ හුලඟ වැඩි හින්දා අපිට පොඩ්ඩක් දීවර කර්මාන්තයට ටිකක් අමාරුයි. ඔව්. ඒත් ඉතින් සාමාන්‍ය දවසේ පොඩ්ඩක් වියදම හොයා ගන්න පුළුවන්. අර අනිත් දවස්වල නම් ඉතින් ටිකක් වැඩිපුර ගන්න පුළුවන්. මේ දවස්වල මේ හුලඟ හින්දා පොඩ්ඩක් අපිට අපහසුයි. ඒක හින්දා මේ ටිකක් අමාරුයි. මේ අඩුවෙන් තමයි යන්නේ. ඉතින් මේ මොන වගේ මාළුද මේ ගඟේ ඉන්නේ සාමාන්‍යයෙන්? මේ ගඟේ ඉන්නවා ඉතින් එක මාළුවෙක් කියන්නේ මාළු දහස් ගාණක් ඉන්නවා. ගොඩක් ඉතින් කියන්නේ කිව්වොත් කොරලි ඉන්නවා, බට්ටෝ ඉන්නවා, තෙප්පිලි ඉන්නවා, ලේල්ලු ඉන්නවා, වේක්කෝ ඉන්නවා, පරව් ඉන්නවා. ඉතින් අනිත් සෑම මාළුවෝ වැලි ගොව්වෝ වෙල් මාළු හිටන් ඉන්නවා. ලෝල්ලු මගුරෝ ඒ වගේ જાති නම් හැම මාළුවම මේකේ ඉන්නවා. ඔව් මොද්දු තඹලයෝ ආලත් නැති නම් තියෙනවා. ඔව් ගොඩාක් මාළු හැම මාළු වර්ගයක්ම මේ ගඟේ ඉන්නවා. ඔව්. ඉතින් මේකේ කොහොමද මේ කිඹුල්ලු එහෙම ඉන්නවද මේක? කිඹුල්ලුන්ගෙන් තමයි ගොඩාක්ම අවහිර තියෙන්නේ. කිඹුල්ලු ඔක්කොම දැල් ටික වල කිඹුල්ලු නම් ටිකක් ගණේටම ඉන්නවා. ගණේටම ඉන්නවා ටිකක් විශාලයි ඉන්නවා. දැන් මේ ගඟද එතකොට අර මේ තුම්බෝදිය ගාව. ඔව් තුම්බෝදිය ගාව යටින් යන්නේ මේක තමයි. තුම්බෝදිය ඉතින් ඔය මොරටුවට එනකන් අපි ගිහින්ලත් තියෙනවා. මේකේ. මේ ගඟෙන් ගිහිල්ලා තියෙනවා මොරටුවට එනකන් මොරටුවේ මේ රන්මල් එක දිහාට අපි ඒ කාලේ රස්සාව කරලා තියෙනවා. ඉතින් දැන් නම් යන්නේ නැහැ. ඉතින් මේ එතනින් එහාට නම් අපි ගිහිල්ලා නැහැ. සාමාන්‍ය එතනින් එහාටත් යන්න පුළුවන්කම තියෙනවලු. ඉතින් ඉස්සර මිනිස්සු කියනවා ඉතින් අපි ගිහිල්ලා නැහැ. එච්චර එයින් එහාට ගිහින්නේ නැහැ. යක්වැලෙත් ටිකක් දුරට ගිහින් තියෙනවා. ඉතින් ඒ පැත්තේ මෙහෙ තමයි ඉතින් ගිහින් එන්න ගියාම කරදර හින්දා ඉතින් කිට්ටුව තමයි රස්සාව කරන්නේ. ඔව්. එතකොට මේකේ කොහොමද මේ භයානක දැන් ගැඹුරු දැන් එහෙම තියෙනවද මේ ගඟේ? මේකේ ගොඩක් ගැඹුරු තැන් තියෙනවා. ඔව්. ඒ ඉතින් සාමාන්‍ය තැනෙන් තැන තියෙන මේකේ මැද හරියට වෙන ඔය ඇලේ පාය තියෙන ඒක ජඹුරයි. ඊට පස්සේ ආයි මේ ඔය මත්ත මැද්දේ ඒ ටික ජඹුරයි. ආයි තව මැද්දේ ඉතින් පාය දිගටම ජඹුර තියෙනවා. ඉතින් ඒ වචනේ කවුද පාය කියන වචනේ? පාය කියන්නේ අපි ඒක පාය කියලා කියන්නේ මේ වතුර පාරට. වතුර පාර කියන්නේ මේ දියකට පාය කියලා අපි කියන්නේ අල්පිටි ඇලේ යටින් වතුර පාර යනවා. ඒ වතුර පාරට අපි කියන්නේ පාය කියලා දිය පාය කියලා කියන්නේ ඒක තමයි දියකඩේ මේ යටින් ඇදගෙන යන්නේ. ඔව් දියකඩේට අහුනහම ඉතින් පොඩ්ඩක් දැල්ල එහෙම රොඩු එහෙම පාය දිගේ තමයි එන්නේ. දියකඩ පාය දිගේ. අර මේ මොකක්ද ඒකට කියන්නේ මේ දුවේ සුලිය අදිනවා. ඔව් සැඩපහර කියන්නේ ඒක දැන් ගොඩක් අය සැඩපහර කියලා ගොඩක් අය ගහගෙන යන්නේ රොඩු ගාල් පිටින් එන්නේ ඒක දිගේ තමයි ඇදගෙන යන්නේ. මේ ගඟ විශාලට තුනත් ඒ දියපායන් එකම තැන. අර දියවැල ආවා ගියා කියලා සාමාන්‍ය මේ තියෙන්නේ දියවැල. කොයි සුදු පාට පේන්නේ ඇලේ ඉර වගේ මේ තියෙන්නේ. ආවෝ. ඕක දියපාර.
ඔය මේ ඇලෙන් යන දීපාය තමයි දැන් ඒක අනිත් පැත්තෙන් නෑ අනිත් කොහෙවත් නෑනේ. ඒ ඇලෙන් ඒ දීපාය යටින් තියෙන දීපාය තමයි සුදුට ඉර වගේ දිගට උන්නේ. හීනියට තියෙන ඇලේ පාර ඒ විදිහටම යනවා. අර තල්පිටිය ඇල ගාවට ගියාම ඒකෙන් දීපාර ඒ යන විදිහ පේනවා. දැන් මේ ගඟ විශාලට යනවා ගඟට ආවයි කියලා වතුර පාර විහිදිලා යන්නේ නෑ. ඒ ගඟෙන් ඇලෙන් එන විදිහටම තමයි ඒ දීපාර යන්නේ. දීපාර ඉර වගේ තියෙන්නේ ඒක තමයි. ඒක දිගටම තියෙනවනේ. දිගටම තියෙනවා. ඔක හරියට යනකම්ම දීපාය දිගේ අයිනෙන් යන යද්ද ඔක හොම් අයිනට හේත් වෙලා අයින දිගේ යනවා. අයිනෙන් රොඩු ගාල් පිටින් ඇදගෙන සමහර විට මැද්දට හැරුණා මැද්දෙන් යන එක එක පැත්තට හැරෙනවා. අර දැනටත් තියෙනවද කොහෙද? ඔව් ඔය රොඩු වෙන්නේ අර පොඩි පොඩි වෙන්නේ දීපාර දිගේ තමයි එන්නේ. දීපාර දිගේ එන්නේ. දීපාර මේ අනිත් තැන් වලින් ඉන්නේ දීපාරෙම තමයි එන්නේ. ඔව්. එතකොට මේ සාමාන්‍යයෙන් මේ දැන් ඔය මේ තුම්බෝදිය ගාව ඒ හරියේ ඔය ගිහිලා ප්‍රශ්න ගිහිලා තියෙනවා. එතකොට මහ බෙල්ලන තොටුපොළ ගාව දැනත් ගිහිලා ප්‍රශ්න ගිහිලා තියෙනවා. එතකොට මේ හරියේ වගේ ප්‍රශ්න වෙලා තියෙනවද? මේ හරිය එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒ ටික තමයි ඒ හරිය මෙහෙටදී ගඟ පටුයි. පටුයි හින්දා දියකඩේ සැර වැඩි. ඒකෙන් හැරිලා වැඩි ඒ හරිය ගඟ ගොඩක්ම ජඹුරයි. දැන් මහ බෙල්ලන තොටුපොළ ගත්තොත් මහ බෙල්ලන තොටුපොළේ මේ සාමාන්‍ය දැන් මේ හරිය නම් බහැලා මෙහෙටම එන්න පුළුවන්. වයින් එන්න පුළුවන්. ඒත් මුකුත් හානියක් නැහැ. පීනගෙන හරි ගියයි මහ බෙල්ලන තොටුපොළේ එහෙම බෑ. සාමාන්‍ය අඩි යාර 50ක් යනකොට මේ ඒක ඔකට ගැඹුර වැඩි වෙනවා. ගැඹුර වැඩි වෙනවා. ඒක නිකන් අර කිරිගොට්ටි හැඩයට තියෙන්නේ. එහෙම තමයි තියෙන්නේ. පුණීලේ අන්න ඒ විදිහට තමයි තියෙන්නේ. මේක එහෙම නෑ. මේක ගාන්ටදී යන්න තමයි ජඹුර අහුවේ. අරක එහෙම නේ ගිහිල්ලා ටක් ගාලා මෙහෙම ඒ එතනින් මහ බිලෙන් එහාට ගොඩක් භයානකයි. ඔය රුක් ගහතර පොල් දිහා එහෙ ගොඩක්ම ජඹුරයි. ගඟ පටවිනේ. වතුර පාර එහෙන් කිට්ටු හින්දා මේ ටිකක් හැරිලා තියෙන්නේ. ඒ සැර අදිනව කොහමද? අදිනවා. ඒක තියෙනවනේ. එතකොට මේ අර ඕක කතාව තියෙනවා මේ මොකද්ද මේ උයන්වත් වෙවෙත් තියෙන්නේ පුණීලයක් හැටියට. ඔව්. ඒකෙත් ඒක නම් නිදහන් කේස් එකක් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනේ. නිදහනයක් කරනවා ඒ කාලෙකට අවුරුද්දකට සැරයක් වගේ එහෙම පිළිගන්නවා. මේ ළඟවල වල එහෙම නැහැ. මේකේ මේ පෞල් දහස් ගානක් ජීවත් වෙලා හිටියා. දැන් ඒ කලින් දැන් ඒක ටිකක් අමාරු වෙලා තියෙන්නේ. මොකද මේ එක එක මේ ගඟ වටේ වැඩපොළවල් අර මේ දාලා ඒවැ ජරාව මේ ගඟට මේ එවනවා. ඒ කියන්නේ ඒක ඉස්සර මේ මිනිස්සු මේ ගඟේ වතුර බිව්වා. මං අපි ඉස්සර නම් කවදාවත් වතුර ගඟට ගෙනියන්නේ නැහැ. ගඟේ වතුරම තමයි බොන්නේ. දැන් ගඟට වතුර ගෙනියනවා. මොකද මේ දැන් වතුර බොන්න බයයි. මොකද මේ වැඩපොළවල් වලින් එක එක ජරාවල් දානවා. ඒකෙන් මාළුත් මැරෙනවා. මේ මාළුන්ට විශේෂින්දා මේ ගොඩක් අමාරුයි මේකේ වතුර බොන්න. ඔව්. ඒ කියන්නේ දැන් තියෙන තත්ත්වය ඒ කියන්නේ ගඟ දූෂණය වෙලා තියෙන්නේ. සම්පූර්ණ දූෂණය වෙලා තියෙනවා. කැලවල් ඔක්කොම ඇහිලා මේ විනාශ වෙලා තියෙන්නේ. ඔක්කොම වැඩපොළවල් දාන ජරාවල් ඇහිලා එක්කහුව වෙලා කළා. ඒවට මේ මේවා ඔය බෙරළිය හේතු වෙච්ච හැටි එහෙම මේවා තවත් පැලවෙනවා මිසක් අය වඳ වෙන්නේ නැහැ. ඒ වටේටම දැන් ඒවා තමයි මේ දිගටම යන්නේ. ඔව්. ඉතින් මේ කොහොමද මේ රස්ස වවුලක් නැද්ද? අමාරුයිද ලේසියිද කොහොමද? විශ්වාසයක් අත්දැකීමක් තියෙනවා. ඔව් අත්දැකීම් නම් තියෙනවා. ගොඩක්ම මේ ගොඩක් අත්දැකීම් තියෙනවා. අමාරු නම් තමයි ඉතින්. අමාරුයි. එක කාලයකට ගොඩක් අමාරුයි. එක කාලයකට ගොඩක් අමාරුයි. මේ කාලේ අමාරුයි. ඔව්. දැන් අනිත් සාමාන්‍ය ලේසි කාලයක් තියෙනවා. ඒ කාලෙට ඉතින් අමාරුවක් නෑ. මේ වාරේ කතාව මේ ගංගවලලක් තියෙන දැන් මුහුද විතරද වාරේ නෑ මේකෙත් තියෙනවා. මේකෙත් තියෙනවා මේ මාස 6ක් වගේ තමයි අපිට මාළු අල්ලන්න ලේසි. අනිත් මාස 6 මාළු අල්ලන්න අමාරුයි. ඒක ඉතින් දුෂ්කරතා මැද්දේ තමයි මාළු ටිකක් හොයාගන්නේ. ඒ අර වාරෙට මාළු නැති වෙනවා. එන වාරෙට කොහෙන් හරි මාළු වෙනවා. මාළු ඉන්නවා. ඒ මාස 6ක් තියෙනවා. 6ක් අමාරුයි 6ක් පුළුවන්. එහෙම තමයි තියෙන්නේ. මුහුදෙත් ඒ දේ තමයි තියෙන්නේ. කාලයක් තියෙනවා කාලයක් නැහැ. ඒකට ඒ කාලෙත් මේම අවුලක් නැහැ. හිමිඩි ජොබ් එක කරගෙන. ඔය ඉතින් වාරය කියලා නැහැ. ඉතින් හැමදාම ඉතින් කරනවා. ඒ අමාරුකම තමයි තියෙන්නේ. මාළු අල්ලගන්න එහෙම අමාරුයි ඒ අවාරෙට. මාළු අල්ලන්න බැරි කාලට අල්ලන්න අමාරුයි. ඉතින් අපි ටිකක් මහන්සිලා කොහොම හරි ඉතින් දවස් සේව් කරගන්නවා. මාළු වාරෙට අල්ලන්න පුළුවන් කාලෙට ඉතින් අපහසුයක් නැහැ. අමාරුවකුත් නැහැ. ඉතින් මේ ගඟට එනවා දැල්ටිය දානවා කොහොම හරි මාළු ටිකක් ඉතින් අල්ලගන්න පුළුවන්. දැන් මේ කියන්නේ මේ අල්ලපු මාළු. ඔව් මේ ඉන්නේ මාළු අල්ලපුවා තමයි. ඔව්. බලදායකද කොහොමද? පුළුවන්. මේ ඉන්නේ දැන් මාළු විකුණලා තියෙන්නේ දැන් මේ තව ටිකක් තියෙනවා දැන් මේ විකුණන්න දැන්ට තියෙන මාළු ටික. ඔව්. මොකද જાතිය මම? මේක ඉන්නවා කොරලිත් ඉන්නවා මේ දැන් රාන්ඩින් අපිට ඒවල තියෙන මාළු જાතියක් ඉන්නවා මේ කෙටල් බට්ටෝ කියලා මේ ඉන්නේ මේගොල්ලෝ කෙටල් බට්ටෝ. ඒගොල්ලෝ තමයි මාළු. මේ ඉන්නේ මේ ගඟේටම ආවෙන එක මේ මාළු කොරලි. ඒ අර මේ ආණ්ඩුවෙන් එවුවා කිව්වේ ඒක කොහොමද වෙලා තියෙන්නේ? මේ ආණ්ඩුවෙන් අපිට බෝකල වෙන මේ මාළු જાතිය. බට්ටු જાතිය. ඔව් කෙටල්ලු කියලා කියන්නේ. ඕකේ කියන්නේ මේ කිරටද මිටිසද කොහොම ඉවුවත් හොඳයි. කොහොම ඉවුවත් සාමාන්‍යයෙන් දැන් මේ කොරලියන් පොඩ්ඩක් සීතලයි මේ මාළු පොඩි වලට මොනම දෙයකටවත් අගුණයක් නෑ. පොඩි අයට දෙන්න පුළුවන්. ඔය ඕන කෙනෙකුට කන්න පුළුවන්.
කන්න පුළුවන් ඒ මාළු හොඳයි. ඉතින් අමතර ඉතින් වෙල් මාළුත් ඉන්නවා හිටපැටි අපිට අහු වෙනවා මේ ඉන්නෙත් මේ දැන් අල්ලපු එක ලූලෙක් ඉන්නවා මේ ලූල් පොඩි ලූලෙකුත් ඉන්නවා දැන්. ඔව්. ඒවත් ඉතින් මේකේ තියෙනවා. ඔව්. ඒතර ඔව් හරි ගුණයිනේ මේවා. ඔව්. ඒතර වැලි ගොව්වෝ. හැම මාළුවම ඉන්නවා. ඔව්. අර වෙලා තියෙන්නේ දැන් මේ එක එක කාලයකට දැන් මේ දාන ජරාවල් හින්දා කාලේ දැන් කොහොමද අර පුළුවන් කාලෙත් දැන් නැති එකනේ යන්නේ. ඔව්. ඒ ජරාවල් වලට ගඟ විනාශ වෙනවා. මාළුත් මැරෙනවා. මිනිස්සුන්ට ගඟ සම්පූර්ණ දූෂණය වෙනවා. කෙනෙකුට නාන්න බෑ. අර ගොඩක්ම ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න කොට ඉතින් මිනිස්සු දැනගන්න ඕනේ අත්‍තරම මේ ගඟ කියන්නේ කොච්චර වටිනා ගොඩක් සම්පතක් මේක සම්පතක් කියන්නේ ඉස්සර නම් අපි බය නැතුව මේ සාමාන්‍ය ගොඩින් එනකොට අපිට සල්ලි අවශ්‍ය නම් කායෙන් හරි ණයට ඉල්ලන් එන්න බය නැතුව ඉල්ලගෙන අපේ වැඩේ කරගෙන යන්න පුළුවන් මොකද මේ ගඟේ මාළු ෂුවර්ම තමයි. දැන් එහෙම ඉස්සර නම් ගොඩක්ම හිටිය අවුරුකාරයෝ 100කට වැඩි මේකේ. දැන් එන්න මේක ගඟ අපහසු වෙනදා මේ දැන් ටිකට් ටික අඩු වෙලා තියෙනවා. දැන් කී දෙනෙක් වගේ ඉන්නවද මේකේ වරු? දැන් ඒත් ඉන්නවා 30ක් විතර වගේ ඉන්නවා. 30ක් විතර වගේ ඉන්නවනේ. 30ක් විතර වගේ. يعني අවුරුදු 30ක් විතර දානවද මේකට? ඔව් අවුරුදු 30ක් විතර වගේ දානවා. ඔව් දැන් මේ වෙලාවට වරු නැහැ. දැන් ඔක්කොම ඕෆ් වෙලා ගිහිල්ලා. ආයෙ හවස මේ 4න් පස්සේ තමයි ආයෙ කට්ටිය එන්නේ. ඔව් හවස වෙලා තමයි දැල් දාන්නේ. ආයෙ දැල් දාන්නේ සෙලියන එකයි ඊට පස්සේ ගඟේ. ආයෙ උදේ 10 විතරනකම් මේක තමයි රාජකාරී. ඊට පස්සේ ඉතින් ගිහිල්ලා මේ ගෙදර ගිහිල්ලා ඉතින් ඔය නාගෙන කරගෙන බුදිය ගන්න එක තමයි තියෙන්නේ. ආයෙ හවස තමයි රාජකාරී. 4න් පස්සේ. ඔව්. ඉතින් හිතන තරම් ලේසිත් නෑ නේ. ලේසි නෑ ගොඩක්ම අමාරුයි. ගොඩක් අමාරුයි. ඔව්. ගොඩක් දුෂ්කරතා තියෙනවා. ඒ වුණත් ඉතින් කරගෙන යනවා. ඔව්. හරියටම අපිට කියන්න බෑ අද අහුවේද ඒට අහුවේ. එහෙම කියන්න බෑ. එහෙම ගාණක් කියන්න බෑ, වෙලාවක් කියන්න බෑ, මේ ප්‍රමාණයක් කියන්න බෑ. අද සාමාන්‍ය අපිට රුපියල් 500ක වෙන්න පුළුවන්, හෙට 5000ක වෙන්න පුළුවන්. ඒක මේ එහෙම තමයි ගඟේ රස්සාවේ හැටි. හරියට මේ ගාණේ කියලා කියන්න බෑ. ඔව්. මාළු නැත්තරම නැති වෙන්නත් පුළුවන්. ඒක තමයි හැටි නේ. හැටි. මේකයි ඉතින් මේ ගඟේ තියෙන ස්වභාවය. ඉතින් මේ ගොඩම කියන්න ඕනේ මේ මිනිස්සු මේ ස්වභාව ධර්මයට කරන අපරාධය කියන්නේ මොකද මේ ගඟක් විනාශ කරනවා කියන්නේ මේ ලොකු අපරාධයක්. ඒක ඇත්තටම මේක මිනිස්සු දැනගන්න ඕනේ. අපේ ඉන්න සමාජයේ හැටි තමයි මේ වෙලා තියෙන්නේ. මේ කළුතල දිස්ත්‍රික්කෙටම දැන් මේක තමයි තියෙන්නේ පරිස්සම් කරලා තියෙන්නේ. දැන් ඒකත් ටික එක එක්කෙනා වැඩපොළවල් දාලා විනාශ කරනවා. ඔව් අන්තිමට ඊට පස්සේ කිසිම දෙයකට ගන්න බෑ. අපිට මොන්නත් බෑ. අපේ ජීවිතවලත් ලොකු අවදානමක් තියෙනවා මේ කියන්නේ මේ කරන වැඩවලින්. අපිටත් ඒක බලපානවා. දැන් ওই ගඟ ආශ්‍රිතයේ තියෙන ලස්සන තැන් වලට ගිහිල්ලා එතනත් ඊට පස්සේ ඒගොල්ලෝ ඒ ගඟෙන්ම විනෝද වෙලා ගඟටම ගරහලා යන ඔව් ඒ වගේ තමයි. ඉතින් එහෙම කරන්න එපා. මොකද මේ ගොඩක් මිනිස්සු මේ ගඟෙන් ජීවත් වෙනවා. ඉතින් ඒ වගේම සත්තු ජීවත් වෙනවා මේ ගඟේ. ඉතින් ලොකු සම්පතක් මේක. ලොකු සම්පතක්. පරිස්සම් කරගන්න තරමට. ඉතින් ඒක මිනිස්සු තේරුම් ගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ බලලා මේක මේ පරිස්සම් කරන්න මේ සම්පත. මොකද ගොඩක් දුෂ්කර ගම්මාන තියෙනවා. ගොඩක් දිස්ත්‍රික් වල තියෙනවා ගඟක්වත් නැහැ, වැවක්වත් නැති ගම්මාන දිස්ත්‍රික්ක තියෙනවා. ඉතින් ඊට වැඩිය ඇත්තට මේ අපි දැන් මේ ඉන්න පරිසරේ කොච්චර ලස්සනද කොච්චර මේ සුභාදාවෙන් පිරිද. ඉතින් මේ දේවල් ආරක්ෂා කරන්න. මිනිස්සුන්ට වතුර නැතුව ඉන්නවා සමහර දිස්ත්‍රික් වල බොන්න වතුර නැහැ, නාන්න වතුර නැහැ. මේ වේලෙනවා, වහින්නේ නැහැ කාලයක්වත්. ඒත් මේ පැත්තට එහෙම නැහැ නේ. නෑ එහෙම නැහැ. කවදාත් එහෙම නෑ. මේ පැත්තට හැමදේම තියෙනවා. ඉතින් මේ ඒකින්ද අර මිනිස්සුන්ට අගයක් නැති වෙලා තියෙනවා. දැන් මේ පැත්තේ ඉන්න මිනිස්සුන්ට මේක මාර සම්පතක්. මාර ලස්සන බලන්න ආසයි. වටිනවා මේ මිනිස්සු. අනබන જાති නම් මේ ගොඩක් තියෙනවා ගඟ වටේ කොහිල තියෙනවා, කංකුම් තියෙනවා. එතකොට මේ අර මට මතක නැහැ ගොඩාක් જાති තියෙනවා. ඉතින් කෙකටියා ඕන කෙකටියා කඩාත් ඇයි ඕලු දන්නු හැම එකම තියෙනවා. මල්ලෝ දැන් ඔය තුම්බෝදියක මල් විකුණනවා. මේකෙන් තමයි කඩාගෙන යන්නේ. කඩන්නේ නේ. ගොඩක් අය මේ පැත්තෙම ජීවත් වෙනා ඉන්නවා. ඔව්. ඉතින් මේ ඔක තමයි කතාව. ඉතින් මේක කියන්න තියෙන්නේ දැන් සාමාන්‍ය මේක බලන කෙනෙකුට මේ අපිට මේ ගඟට අවහිරයක් නොවෙන්න ආරක්ෂා කරලා දෙන්න පුළුවන් නම් ලොකු දෙයක් කියලා තමයි. ඔව් බලන කෙනෙක්ට අපිට කියන්න තියෙන්නේ ඇත්තටම මේ ගඟ ආරක්ෂා කරන්න මොකක් හරි ක්‍රියාපටිපාටියක් තියෙනවා නම් ඒක ඇත්තටම හොඳයි. ඒක ඔයගොල්ලෝ අදහසක් තියෙනවා නම් මොකක් හරි අපි අනිවාර්යෙන් දාන්න. ඉතින් ඒ වගේ කරන්න පුළුවන් අය ඉන්නවනම් මේක බලලා කතා කරලා ඒ සම්බන්ධයෙන් කරන්න. මොකද මේ ගඟ වටිනා සම්පතක්. ඒක ආරක්ෂා කරන්න ඕනේ. ඉතින් අපි හැමෝම ඒ දේ මතක් කරනවා. ඉතින් මේ මොනවද විස්තර කියන්න තියෙන්නේ? මට ඉතින් කියන්න තියෙන්නේ ඒ ටික තමයි. අපි මේක ඉදිරියටත් මේක මේ තව ටිකක් කලක් හරි මේ ඉන්නකම් ඇඟේ පණ තියන ජීවත් වෙන්න මේකෙන් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක
අපිට ආරක්ෂා කරලා දෙන්නේ කියලා තමයි කියන්න තියෙන්නේ. ඔව් මේකට හානියක් නොවෙන්න මේ අලුතෙන් දාන වැඩපොළවල් වලින් දාන ඔය කුණු ජරාවල් මේකට නොදාන්න අන්න ඒ විදිහට මොකක් හරි වැඩපිළිවෙලක් සකස් කරලා දුන්නොත් අපිට ලොකු යහපතක් තමයි. ඔව්. ඉතින් මේක පොඩක් බලධාරීන් දැනුවත් වෙන්න ඕනේ මේ දේවල්. මොකද මේ මිනිස්සු වීදමු මෙතන විතරක් නෙමෙයි තව තැන් වලින් උරු දානවා මේ කර්මාන්තය යෙදෙනවා. ඉතින් මේ මිනිස්සුන්ට කාලේ ඉඳලා ජීවත් වෙන්නේ ඇත්තටම මේ රැකියාවෙන්. ඉතින් මේ මිනිස්සුන්ගේ ඒ රැකියාව ඉස්සරහට කරගෙන යන්න මේ ගඟ පිරිසිදුව තියෙන්න ඕන. මොකද ගඟ අපිරිසිදු වුණොත් මිනිස්සුන්ටත් එක ප්‍රශ්නයක්, මේකේ ජීවත් වෙන සත්තුන්ට ප්‍රශ්නයක්, අවඩ ගස් කොළන් වලටත් එක ප්‍රශ්නයක් වෙනවා. ඒකින්ද මේක බලධාරීන් මැදිහත් වෙලා මේක කරන්න ඕන කර්තව්‍යයක්. ඉතින් ඒ දේ කරන්න කියලා අපි මතක් කරනවා. හොඳට හිතලා බලලා හොඳ තීරණයක් ගනී කියලා මේක බලන කවුරු හරි ඉන්නවනම්. ඉතින් සත්තුන්ට පවා මේ ඒක බලපානවා. දැන් මේ ඉස්සර මේ හරිය බලන්න බෑ ඕලු තියෙනවා. ඕලු සේරු රෑන ඇහිල්ලටන් 1000 ගානක් ඇහිලා ඔල්ලක කයින්න. දැන් අර දාන ජරාවෙන්ද ඔක්කොම ඔල්ල මැරලා තියෙනවා. දැන් ඒ සත්තුත් මේ හරිය නෑ. සත්තුත් මේ දුර පැතිවල දැන් මේවලට අන්න දෙයක් නෑනේ. ඔල්ල ඔක්කොම මැරලානේ. ඔව්. එහෙනම් ආවේ අදලා අපි මේ වැඩසටහන මෙහෙම නවත්තමු. දැන් ඉදිරියටත් මේ වගේ වීඩියෝ එකක් අපි කරන්න මේ ළඟට මෙන්න වෙනස් විදිහේ අත්දැකීමක් අපි යාළුවන්ට දෙන්න ඕනේ. මේ ඉතින් අපි හැමෝටම කිව්වා ගඟ පරිස්සම් කරන්න, ගඟ ආරක්ෂා කරන්න. මේ ස්වභාව ධර්මය තමයි අපි රකින්නේ. ඉතින් ඒක මතක් කරන ගමන් අද අපි ගිහිල්ලා එන්නම් කියලා කියනවා. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් තවත් වටිනා කියන දේවල් ප්‍රසක් අරගෙන තවත් දවසක අපි එන්න බලාපොරොත්තු වෙන අතර සම්පූර්ණ කරනවා හැමෝටම.